Hi everyone, මට හිතුණා ඔයාලත් එක්ක ෂෙයා කරගන්න අපේ සගියු බබාගේ ක්‍රිස්මස් ෂූට් එක තිබුණා. ඉතින් ක්‍රිස්මස් එකට සතියකට වගේ කලින් තමයි මම ෆොටෝග්‍රැෆර්ව සිලෙක්ට් කරලා ෆොටෝග්‍රැෆර් මට සජෙස්ට් කරා ස්ටුඩියෝ එකක්. එතන බුකින් එක දාලා ඒ දේවල්. ඉතින් මේ අපි ස්ටුඩියෝ එකට ඇවිල්ලා ඉන්නේ ෂූට් එක දවසේ ස්ටුඩියෝ K ගෝල් මිනුවංගට තමයි මේ ස්ටුඩියෝ එක තිබුණේ. මම මාස 3 ෂූට් එක කරපු ස්ටුඩියෝ බටර්ෆ්ලයි විංස් පේජ් එක කරන දිලීක මල්ලිවම තමයි මේ පාරත් සිලෙක්ට් කරගත්තේ. ඉතින් ඉස්සරහා arrange වෙන ගමන් තියෙන්නේ. අපි ස්ටුඩියෝ එකේ රෙස්ට් රූම් එකේ හිටියා. බබාගේ පොඩ්ඩක් මූඩ් එකත් හදලා අපේ අම්මා මගේ මල්ලිත් එදා මට සපෝට් එකට ආවා. ඉතින් මෙතනදී නම් හොඳට ලස්සනට hina වෙවි හිටියා. හැබැයි ෂූට් එක වෙලාවේ එක මොහොතකටවත් hina වුණේ අපි ආස ප්‍රෝග්‍රෑම් දාලා දුන්නා අහන්න. ලස්සන ඒ ආස සින්දු දාලා දුන්නා. ඒත් තප්පරයකට දෙකකට වගේ තමයි hina වුනේ. හැබැයි ෂූට් එකේ ෆොටෝස් වල මටත් හිතා ගන්න බෑ. ලස්සන කැප්චර්ස් ටිකක් තිබුණා. ඉතින් ඒකේ ක්‍රෙඩිට් එක දෙන්න ඕන නිසාම තමයි ස්පෙෂලි මම මේ වීඩියෝ එක ඒ විතරක් නෙමෙයි ස්ටුඩියෝ එකේ එතන කපල් එකක් හිටියා. මේ එයාලත් මාර සපෝටිව්. බබා ගොඩක් යාළුනා ඒ නංගිත් එක්ක. ඒ හින්දා තවත් ටිකක් වැඩේ ලේසි වුණා. අපිට සෑහෙන සපෝට් එකක් දුන්නා. මට වීඩියෝස් කියන්නේ TikTok එකට වගේ දාන වීඩියෝස් ටික ඔක්කොම අරගෙන දෙන්නේ යා. මොකද මට ඒ වෙලාවේ බබත් එක්ක ළඟින් ඉන්න ඕන නිසා ඒ දේවල් මට මිස් වුණා. හැබැයි එයාලගේ සපෝට් එකෙන් මට ඒක චූටි බබාලත් එක්ක ෂූට් එකක් කරන එක එච්චර පහසු දෙයක් නෑ. ඒත් සමහර ලස්සන දවස් එනවා. අපි දෙමාපිය විදිහට ලස්සනට ෂූට් එකක් කරන්න, එහෙම නැත්නම් ලස්සනට පොඩියට හරි සෙලිබ්‍රේට් කරන්න ඕන කියලා හිතන දවස්. ෆොටෝග්‍රැෆර් අපේ සගියුගේ ගානටම වැටිලා බිම දිගා වෙලා එයත් එක්ක සෙල්ලම් කර ලස්සනට ෆොටෝස් ටික ගන්න ගමන් හිටියා. ඔයාලට ඕනම් ෆොටෝස් ගන්න. හැබැයි මම නම් hina වෙන්නේ නැහැ කියලා මේ ඔයාලට පේන ස්ටුඩියෝ එකේ අර මම කිව්ව නංගි ඇත්තටම අපිට ලස්සනට arrange කරලා දුන්න. අපි බබාට ඇඳුම් දෙකකින් ෂූට් එක කරානේ අවශ්‍ය විදිහට background change කරලා අපිට ලස්සනට arrange කරලා දුන්නා. සගියු එයාගේ සුදු මාමිත් එක්ක ගන්න ෆොටෝස් වලට විතරක් එයා hina වුණා. එයාගේ best friend එක බබාගේ ඇඳුම් ගත්ත තැන් ගැන කිව්වොත් මම ෂේන් එකෙන් මාසෙකට විතර කලින් ඕඩර් කරා. මොකද මොකක් හරි ඩිලේ එකක් වුණොත් මට ෂූට් එක කරගන්න බැරි වෙන නිසා. ඒත් එකම අනිත් ඩ්‍රෙස් ටික නිව්බෝර්න් බේබි ස්ටෝර් එකෙන් ගෝල් වල අනිත් ටික ඒ කියන්නේ මගේ දේවල් 12 මහෙන් තමයි ගත්තේ. ඉතින් මාසෙකට කලින් වගේ ඒ ඇඳුම් ගත්තේ. මට ඒ වෙද්දී ඒවල් ලොකුයි ටිකක්. ඒත් ඉතින් වෙන ඔප්ෂන් එකක් තිබුණේ නැහැ. මම ඇඳ හැබැයි එහෙම කිසිම අවුලක් වෙන්නේ නැහැ. ෆොටෝස් වලට ලස්සන. ඉතින් මේ වෙද්දී ෆොටෝස් ටික මට ලැබිලා තියෙන්නේ. ඔයාලා මේ වෙද්දී දකින්නත් ඇති සෝෂල් මීඩියා හරහා මම ඒවා දාලා තියෙනවා. මම හිතුවටත් වඩා ලස්සනට තිබුණා. මොකද එදා බබාගේ මූඩ් එක එච්චර හොඳ නෑ. එයා කොහොමද ටිකක් අර එයාට කම්ෆර්ටබල් සෝන් එකෙන් පිටට ගියාම එයා hina වෙන්නේ නෑ, අඬනවා. ඒ වගේ ප්‍රශ්න තියෙනවා. හැබැයි ඒත් ෆොටෝස් ටික ලස්සනට තිබුණා. වීඩියෝස් ටික ස්ටුඩියෝ එකෙන් ලස්සනට අරගෙන තිබුණා. ඉතින් ඔයාලා චූටි බබෙක්ගේ ෆොටෝස් ගන්න ඉන්නවා නම් හොඳ ෆොටෝග්‍රැෆර් කෙනෙක් හොඳ ස්ටුඩියෝ එකක් සිලෙක්ට් කරගන්නවට අමතරව කලින් මේ දේවල් arrange කරගන්න යාට ගැළපෙන ඇඳුම් ඊට පස්සේ දවස් කීපයකට කලින් කියන්නේ අදාළ ඔයාලට මොකක් හරි ඔකේෂන් එකක් එහෙම නැත්නම් බබාගේ මොකක් හරි සෙලිබ්‍රේෂන් එකකට කලින් පුළුවන් තරම් ෆොටෝ ෂූට් එක කරලා තියාගන්න. අදාළ දවස වෙද්දී අපිට ප්‍රශ්නයක් නැතුව කිසිම ඩිලේ එකක් නැතුව හැමදේම ලස්සනට කරගන්න පුළුවන්. thank you so much දිලීක මල්ලි ස්ටුඩියෝ බටර්ෆ්ලයි විංස්. මම නම නම් කිව්ව හරිද දන්නේ නැහැ. කොහමද මම එයාලා මෙන්ෂන් කරන්න. ඒ වගේම තමයි ස්ටුඩියෝ K එකේ ආදරණීය කපල් එකවත් මම මේ වෙලාවේ මේ vlog එකෙන් මතක් කරන්න ඕනේ. ඒ වගේම තමයි අපේ මල්ලිත් ඇවිල්ලා ලොකු සපෝට් එකක් දුන්නේ. බබායත් එක්ක යාළු නිසා එදා මට හැන්ඩල් කරගන්න පුළුවන් වුණේ ඇත්තටම එයා නිසා. නිවාඩුත් දාලා දුවගෙන ආවා. ඉතින් අක්කලා ඉන්න මල්ලිලාට එහෙම තමයි සැනසීමක් කියලා දෙයක් ඇති. මට හිතුණා එදා එක්ස්පීරියන්ස් එක චූටි වීඩියෝ ක්ලිප් එකකින් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න.
අදහසක් ගන්න තව අම්මා කෙනෙක්ට බබෙක්ගේ ෆොටෝ ෂූට් එකක් ඉස්සෙල්ලාම කරන්න ඉන්නවා නම් හරි මේ වගේ විශේෂ දවසක් වෙනුවෙන් කරන්න ඉන්නවා නම් හරි ගාල්ලාවට නම් ඔයාලට arrange කරගන්න පුළුවන් දේවල් එක්කම මේ වීඩියෝ එක කරන්න හිතුවේ මම ඒකයි. එහෙනම් thank you for watching.